ඉතින් කොහොමද යාළුවනේ ඔන්න ඔයාලට අදත් මම සේල් එකක් අරගෙන ආවා. අද නම් ඇන්තූරියම් නෙමෙයි. ඉතින් බලන්නකෝ මෙන්න අංක 1 අංක 1කින් ගේන්නේ මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා පැලේ. ඒක ඔයාලට මම දෙන්නම් 300ෙන්. මෙන්න මේ ඇග්ලෝනිමා එක රුපියල් 300යි. බලන්නකෝ හොඳ ලස්සනට ඇදිච්ච පැලයක්. එතකොට මෙන්න මේක අංක 2. අංක 2ට මම ඔයාලට මේ පැලේ දෙන්නම්. ඒ පැලෙත් ඔයාලට මම රුපියල් 300ෙන් දෙන්නම්. බලන්නකෝ හොඳට හැදිච්ච හොඳ මූල පද්ධතියක් එහෙම තියෙන හොඳටම මුල් ඇදපු පැල. ඉතින් මේ පැලෙකුත් රුපියල් 300යි. අංක 2 300යි. බලන්නකෝ හරිම ලස්සන පැල. ඔන්න අංක 3. අංක 3 මම ඔයාලට දෙන්නම් 300ෙන්. අංක 3ත් රුපියල් 300යි. මේ බලන්නකෝ ලස්සනට හැදිච්ච හොඳ නිරෝගී හොඳ පැල. මේ පැලෙත් අංක 3 300යි. ඔන්න අංක 4. මේක නම් ටිකක් වටිනා වර්ගයක්. මේක නම් මම ඔයාලට අංක 4 750ෙන් දෙන්නම්. අංක 4 750යි. බලන්නකෝ මේ වල කඳ කොටස් එහෙම මේ තව කට් කරලා ඔයගලන්ට හදාගන්න පුළුවන්. අංක 4 මෙන්න මේම හැදිච්ච හොඳ නිරෝගී පැලයක්. ඒක පැලයක් 750ෙන් දෙන්නම්. අංක 4. අංක 5 මෙන්න මේ ලස්සන පැලේ. ඒක මම ඔයාලට රුපියල් 200ෙන් දෙන්නම්. අංක 5 200යි. මෙන්න මේ පැලයක්. එතකොට අංක 6 මෙන්න මේ ක්‍රෝටන් පැලේ. මෙන්න මේ වර්ග ක්‍රෝටන් පැලයක් මට ඔයාලට 200ෙන් දෙන්න පුළුවන්. අංක 6. එතකොට අංක 7 මෙන්න මේ පැලේ. ඒ පැලයක් මම ඔයාලට රුපියල් 300ෙන් දෙන්නම්. බලන්නකෝ හරිම ලස්සනට හැදිච්ච නිරෝගී පැලයක්. පැල තියෙනවා මේ වගේ එක පැලයක් මම ඔයාලට රුපියල් 300ෙන් දෙන්නම්. එතකොට අංක 8 මෙන්න මේ ලස්සන පැලේ. ඒක ලස්සනට ඉන්ඩෝ ප්ලාන්ට් එකකට පොට් එක හදන්නත් පුළුවන්. ඉතින් මේ ලස්සන පැලේ මම ඔයාලට 300ෙන් දෙන්නම්. අංක 8 300යි. ඔන්න මගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවා ග්‍රවුන්ඩ් ඕකිඩ් දෙන්න නැද්ද කියලා සේල් එකට. ඔන්න මේ සැරේ මම ඔයාලට ගෙනාව ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලත් අංක 9. මෙන්න මේ පැලේ මම ඔයාලට දෙන්නම් 250ෙන්. අංක 9 මෙන්න මේ ලස්සන මල් පිපිච්ච මෙන්න මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලේ 250ෙන් දෙන්නම්. මුල් ඇදිච්ච හොඳ පැලයක්. මේක අංක 9 250යි. අංක 10ට දෙන්නම් මෙන්න මේ කහ පාටට හුරු ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලේ. ඒකත් මට ඔයාලට 250ෙන් දෙන්න පුළුවන්. අංක 10 250යි.
අංක 11න් ගේන්නේ මෙන්න මේ ලස්සන ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලේ. ඒකත් මම ඔයාලට මෙන්න මේ ප්ලාන්ට් එකම දෙන්නම් 250න්. අංක 11 250යි. අංක 12 ඒකේ නම් මේ චුටි පොහොට්ටුවක් තමයි තියෙන්නේ මේ වගේ තද දම් පාටක්. ඒකේ තව මල පිපිලා නැහැ. ඒකත් මාට ඔයාලට 250න් දෙන්න පුළුවන්. තද දම් පාටක්. ඒ පොහොට්ටුව තියෙන පැලේ. ඔන්න ඉතින් අවසානෙටම ඇන්තෝරියම් පැල ටිකකුත් දානවා. ඉතින් අංක 13ට මෙන්න මේක දෙන්නම් රුපියල් 600න්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට ඇන්තෝරියම් මෙන්න මේ පැලේ රුපියල් 600න් ගන්න පුළුවන්. අංක 14 මෙන්න මේ ඇන්තෝරියම් පැලේ ඒක ටිකක් ලොකුයි. මෙන්න මෙහෙම ගන්න කෙනෙකුට කට් මුල් තියෙනවා. අලුත් මොටෙයි දාලත් තියෙනවා. මේ පැලේම මම ඔයාලට දෙන්නම් 600න්. ගන්න කෙනෙකුට වාසි තව පැල ගොඩක් බෝ කරගන්න පුළුවන්. ඉතින් අංක 14 600න් දෙන්නම්. අංක 15ට මෙන්න මේ බ්ලැක් ලව් පැලේ දෙන්නම් රුපියල් 1000න්. බලන්නකෝ හොඳ නිරෝගී ඇන්තෝරියම් පැලයක්. ඉතින් මේ පැලේ මම ඔයාලට රුපියල් 1000න් දෙන්නම්. අංක 16න් ගේන්නේ මෙන්න මේ පැලේ. ලස්සන ඇන්තෝරියම් පැලයක්. ඒකත් මම ඔයාලට රුපියල් 1000න් දෙන්නම්. මේ වගේ මල් දෙකක් තියෙන හොඳ නිරෝගී ඇන්තෝරියම් පැලයක්. මේක රුපියල් 1000යි. බලන්නකෝ ලස්සන. අංක 16 රුපියල් 1000යි. අංක 17ට ගෙනාවේ මෙන්න මේ රේන්බෝ පැලේ. බලන්නකෝ ඒක හොඳ ලොකු පැලයක්. මෙන්න මේ මලත් එක්කම මම ඔයාලට 1200න් දෙන්නම්. මෙන්න මේ රේන්බෝ පැලේ 1200යි. මෙන්න මේ රේන්බෝ පැලේ. බලන්නකො ලස්සන හොඳට හැදිච්ච හොඳ නිරෝගී පැලයක්. ඉතින් ඔන්න ආයෙම ඇග්ලෝනිමා පැත්තට ආවා. අංක 16 මෙන්න මේ ඇග්ලෝනිමා පැලේ දෙන්නම් රුපියල් 200න්. කැමති කෙනෙකුට ගන්න පුළුවන් මේ ඇග්ලෝනිමා එක 200යි. අංක 16 අංක 17 මෙන්න මේ ඇග්ලෝනිමා පැලේ. ඒකත් මම ඔයාලට රුපියල් 200න් දෙන්නම්. අංක 17 මෙන්න මේ ඇග්ලෝනිමා පැලේ 200යි. අංක 18න් ගේන්නේ මෙන්න මේ ඇග්ලෝනිමා එක. බලන්නකෝ ඒ ආවත් මම ඔයාලට රුපියල් 200න් දෙන්නම්. අංක 18 මෙන්න මේ ඇග්ලෝනිමා එක රුපියල් 200යි. හොඳට මුල් ඇද්දපු හොඳ පැල. එතකොට අංක 19න් මෙන්න මේ හීනි කොළ තියෙන ලස්සන පැලේ දෙන්නම්. ඒකත් රුපියල් 200න් දෙන්න පුළුවන්. අංක 19 රුපියල් 200යි. අංක 20ට දෙන්නම් මෙන්න මේ ඇග්ලෝනිමා පැලේ. එතන නම් පැල දෙකක් තියෙනවා. ඉතින් එක පැලයක් මම ඔයාලට රුපියල් 200න් දෙන්නම්.
මේ ඇග්ලෝනිමා පැලයක්. රුපියල් 200යි. අංක 20. ඉතින් එහෙනම් අදට ගෙනාපු පැල ටික ඔන්න ඕවා තමයි. මේ ඉස්සලා සේල් එකේ යවපු පැල වගේක්. ඉතින් මේ වගේ ඔයාලට පැල ගන්න පුළුවන්. ඔයාලට ඕනේ නම් අදාළ අංකේ කියලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. කෝල් ගන්නවට වැඩිය මැසේජ් එකක් දැම්මොත් ලේසි මටත් අවශ්‍ය අංකේ කියලා මැසේජ් එකක් දාපුවම මම දෙන්න පුළුවන් පැල තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට මැසේජ් එකක් දානවා. ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයගලන්ට සුබම සුබ දවසක් වේවා.